වෙලාවකට ඔයා පව් කියලා හිතෙනවා සුද්දෝ. මට හිතෙනවා හිර වෙලා ඉන්නවා වගේ. පව් ඉතින් නිකමට හිතන්නකො ගෑනු යාළුවෙක් ආශ්‍රය කරන්න නැහැ. මැසේජ් කරන්න නැහැ. ගෙදරටම වෙලා ඉන්නවනේ. පිරිමිනේ අනේ එහෙම ඉන්න බෑ. මොනවා වුණත් ගෑනු අපි තේරුම් ගන්න ඕනේ පිරිමි ගැන. ප්‍රශ්න කීයක් ඔළුවේ තියන් දින්නේ. ඔන්න ඔහෙ කමක් නෑනේ. ඔයාගේ යාළුවොන්ට ඕන කෙනෙක්ට ඔයා මැසේජ් එහෙම කරන් ඉන්නනේ. දැන් කෙල්ල වුණත් ඔයාට මැසේජ් දානවනේ. ඔයා ඒවට රිප්ලයි නොදා හිටියොත් ඔයාට උනත් ලැජ්ජා හිතෙනවානේ. ටෙක්ස්ට් උනත් කමක් නෑ. ඔයාට මැසේජ් එකක් දැම්මොත් ඔයා රිප්ලයි එකක් දාන්න. අද නම් ඔයාට මුකුත් කියන්නේ නෑ. මට ඔයාව විශ්වාසයිනේ. ඔය ඇත්තමද ඔය කියන්නේ? ඇත්තමයි. මට දැන් හිතෙනවා මේ ලෝකේ වාසනාවන්තම පිරිමියා මම කියලා. මොකද ඔයා වගේ බිරිඳක් හම්බ වෙන්න මම නම් හිතන්නේ මේ ලෝකේ කිසිම පිරිමියෙක්ට ඔයා වගේ බිරිඳක් හම්බෙයි කියලා. ඇත්තටම ඒ අතින් මම මාරම වාසනාවන්තයි. මොකද මට ඉන්නවනේ ඔයා වගේ බිරිඳක් මාව තේරුම් ගත්ත. ඇත්තටම මම ඔයාට දෙයක් කියන්නද? කියන්න. ඔයා ඕන දෙයක් කියන්න. කෝ කියන්නේ ඉතින්? මම ඕන් එහෙනම් මං කියනවා. ඕන් කියනවා. මගේ සඳුනිට මං තාම මැසේජ් කරනවා. හැංගි අහු මුළු ගානේ කුටු ගාද්දි ෆෝන් එක අරගෙන මට තේරුණා.